සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් මම 2026ට කලින් මගේ කබඩ් එක මගේ කාමරේ අස් කරගන්න තමයි හදන්නේ. අපි හැමෝම ඉතින් කැමතියි ඇත්තටම ලස්සන කාමරයක් තියෙනවට, ලස්සන ගෙයක් තියෙනවට. මම දන්නවා හැම ගෑනු ළමයෙක්ගේම ආසාවක් තමයි අපිට ලස්සන රූම් එකක් තියෙන එක. ඇත්තටම ලස්සන අල්මාරියක්, ලස්සනට අපේ පර්ෆියුම්, ක්‍රීම්ස් හැමදේම තියාගන්න පුළුවන් විදිහට අපේ රූම් එක තියෙනවා නම් තමයි අපි කැමති. හැමෝටම එක වගේ නැහැ. ඉතින් තව කෙනෙක්ට තියෙන්න පුළුවන් ලස්සන රූම් එකක්, තව කෙනෙක්ට එහෙම නැති වෙන්න පුළුවන්. ඒකට දුක් වෙන්න එපා. මොකද අපි ගොඩක් මහන්සි වෙන්න ඕන අපේ දේවල් ගොඩනගා ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති ළමයි මටත් අල්මාරියක් නැහැ, රිදි කබඩ් එකක් නැහැ. මට මේ තියෙන්නෙත් මේ කබඩ් එක, මේ පිගන් ඔයා නම් දාන ඒවා. ඉතින් මං අල්මාරියක් ගන්නකම් මගේ රෙදි ටික පිළිවෙලකට තියාගන්න ඕන නිසා මම මේ කබඩ් එක ගත්තා. ඇත්තටම ළමයි මේ අපේ ඇඳුම් වුණත් මේ ගමනට අඳින ඒවා වෙනම, ගෙදරට අඳින ඒවා වෙනම තියාගන්නකොට හරිම පහසුයි. මොකද ගමනක් යන්න ගියාම හොය ඉන්න ඕනේ නෑ. අරගෙන ඇඳගෙන යන්න තමයි තියෙන්නේ. ළමයි මම මේ පෙන්නන ඇඳුම් මම ඇත්තටම අඳින්නේ නැහැ. එක දවසක් දෙකක් ඇඳලා තියෙන ඒවා තමයි ඔය මම පෙන්නන්නේ. ඉතින් මම මේවා කාට හරි ගන්න කැමතියි නම් මම දෙන්න කැමතියි. මොකද නැත්තම් විසික් කරනවට වඩා කාට හරි දෙන එක ඇත්තටම ලොකු පිනක් කියලා මං හිතනවා. එහෙම ඕනි කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. ඇත්තටම මම මගේ ඇඳුම් එහෙම මං අඳින්නේ නැතිව ගොඩක් සෑහෙන්න දෙනවා. ඉතින් මම මේ අස් කරලා ඉවරයි. මේ තියෙන මගේ කබඩ් එක බලන්න ළමයි. හැමෝටම එක වගේ නැහැ. ඒ නිසා Tamanට තියෙන තැන පිළිවෙලකට ලස්සනකට තියාගන්න. ඒක තමයි ගෑනු ළමයෙක්ට තියෙන්න ඕන එකම ගුණාංගය. ඉතින් හැමෝම බලන්න. ඉතින් මගේ පුංචි රොග් එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කිව්වා වගේ මං අර පෙන්නපු ඇඳුම් ඕනි කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. මං අනිවාර්යෙන් දෙනවා. ඉතින් යාළුවනේ මම මගේ රූම් එකේ කබඩ් එක ඉතින් මං අස් කරගෙන ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති අවසාන පෙනුම කොහොමද කියලා මගේ කබඩ් එකේ. ඉතින් මං හරි ආසයි ලස්සනට තියාගන්න, මගේ රෙදි පිළිවෙලකට තියාගන්න. ඉතින් මම පෙන්නන්නම් මගේ ක්‍රීම් බඩු තියෙන තැනත්. මට ඉතින් ඊට තියෙන විදිහට මම ලස්සනට තියාගන්නවා. මේක ළමයි මට ගිෆ්ට් එකක් හම්බුනේ මගේ ලොකු අයියාගෙන්. ඉතින් මම ඒක වැඩි යූස් කරන්නේ නැහැ. ඔය චුට්ටක් ලිප්ස්ටික් එකක් තියෙනවා. ඒකෙන් චුට්ටක් විතරක් ගා ගන්නවා. ඒක හරිම ලස්සනයි. මං ඒ නිසා ඒකට ගොඩක් කැමතියි. මොකද ඒක තියෙන අර හැඩෙත් එක්ක ඒක රවුමට කරකවලා ඔක්කොම ගන්න පුළුවන්. මං ඒ නිසා ඒකට ගොඩක් කැමතියි. ඒ ලස්සන නිසා මං ඒක තියාගන්නවා. නැත්නම් මම මේකප් බඩු වැඩි යූස් කරන කෙනෙක් නෙමෙයි. වැඩි කියන්නේ ඇත්තටම යූස් කරන්නේ නැති තරම්ම. ලිප්ස්ටික් එක විතරයි යූස් කරන්නේ. අනික මගේ අයියා මතක් වෙන්න ඕන නිසා මම ඒක ගොඩක් තියාගෙන ඉන්නවා. මට සාමාන්‍යයෙන් මට හම්බෙන දෙයක් මම ගොඩක් පරිස්සම් කරනවා. හැම ගෑනු ළමයෙක්ම එහෙමනේ ඉතින්. අපිට හම්බෙන දේවල් අපි පරිස්සම් කරනවා. මගේ ඇඳුම් එල්ලන්න පොඩි රෑක් එකක් තියෙනවා යාළුවනේ. මගේ කාමරේ කණ්ණාඩියකුත් තියෙනවා. ඒවා ඉතින් මම තමයි මේ හැමදේම ගත්තේ. මගේ පුංචි පැඩියෙන් තමයි මේ දේවල් ගත්තේ. ඉතින් ඔයාලත් එහෙම මහන්සි වෙලා වැඩ කරලා Tamanට ඕන දේවල් හම්බ කරගන්න. එතකොට Taman වෙනුවෙන් Tamanට සතුටු වෙන්න පුළුවන්. මගේ පුංචි වීඩියෝ එකක් ගන්න යමක් තියෙනවා නම් ගන්න. ගිහින් එන්න. සුබ දවසක්.